ලොකු අයියා. ඔබ චුට්ටගේ මාමන්ඩිගේ පොලියට සල්ලි ගත්තේ ඇයි? එදා අම්මට බෙහෙත් අරන් දෙන්න මම අතේ සල්ලි තිබ්බේ නෑ මලයා. අම්මා හොඳටම හිතේ අමාරුවෙන් ඉන්නේ බා. චුට්ටගේ මාමා හැමදාම සල්ලි හොයාගෙන ගෙදර එනවා. උන්ද කියන මහයිද මේ ඔප්පුව තියලා හරි කමක් නෑ. ඔය ණයතුරුස් වලින් නිදහස් වෙන්නලු බා. මහයිදම උකස් කොල්ලා සින්න විච්ච ගමන් උඹයි අම්මයි තියාන මං කොහෙද ජීවත් වෙන්නේ? මම යනවා මලයා දොඩංගොල්ල නැන්ද ගාව වැඩට. මට පුළුවන් ඒ ණය ටික ගෙවද මං. මිනිස්සුන්ට ප්‍රශ්න එනවා බා ලොකු අයියා. එහෙමයි කියලා ඒවට කෙටි කාලෙන් උත්තර හොයන්න යන්න එපා බා. මිනිස්සු ඔක්කොම ඉන්නේ ජීවන අරගලයක බා. ඔබට මං ඉන්නවා. අම්මා ඉන්නවා. අපි කොහොම හරි ජීවත් වෙමු බා. අපි කොළඹ යමු. එතකොට මලයා අම්මා අත පා